අඩ බොයිස් ඔයාලා අඳුරගත්තොත් ඔබම කවුද මේ? ඕ මැක්ස් 7 මොකද කියන්නේ දාලා දෙන්නද? Hello bro. මේ ඕවි නෑ ඔය දෙන්න නෙමෙයි ඔය දෙන්න නෙමෙයි වන්නෝස් පො එකක්. ඔයත් එන ආසයි නේ පින්කි හැලෝ. මං කැම් එක ඔෆ් කරලා චුට්ටක් හොඳේ වඩ වේ හලෝ. නෑ අර පින්කි වෙනද වෙන හිනාව නෙමෙයිනේ චංචි දාන්නේ අද. අනේ මේ පිස්සු දාන්නේ මොක දාන්න. ෆ්ලෑෂ් දාලා අම්මෝ 2යි අම්මෝ ඔළුව 3යි අම්මෝ නයිස් බං ඒ මට හුටු බං ඒ පින්කි ඔයා කොහමද RJ ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නේ සාදුවයි. ඔව් අර ගෲප් එකේ ලස්සන DP එකක් දැම්මම බලන්න හොඳයිද කියලා. ඈ ඔය් අඩ ලයිව් එකේ පෙන්නමු මං එක අඩ බොයිස් ඔයාලා අඳුරගත්තොත් ඔබම කවුද මේ? කවුද මේ හැලෝ? අඳුරනවද? පොඩ්ඩක් ඉන්න අපි බලමු කියලා. ඔය් ආතල් ගොඩයි මේ නම කස්ටම් ටික ගහලා එන්නද මේ උඹලා තුන් දෙනාටම කස්ටම් තුනක් තියෙනවා මේ පින්කිට කතා කරමුද එදා පින්කිගේ මං කස්ටම් එකක් කෑව චොර විදියන්නේ පින්කි පොන්කි hello පින්කි පොන්කි hello හයි බේ එදා මං කස්ටම් එකක් කෑවනේ අද ගහන්නම් එක ගහමුවනේ අද ගහන්න කැම්මට එලකිරි හද මම ලයිව් එකේ ඉන් කරන්න හැදුව විතර වෙලාවට කොහේ එන් කරන්නද අනේ එහෙම එන් කරන්න දෙනවද අද හද ඇනිමල් මට අර ස්කිල් ටික පොඩ්ඩක් දාලා දියා පල්ලි මට අර ස්කිල් ටික දාලා දියා සීක්‍රට් කූලු දාලා දියා ඉන් කරන්න යන්නේ අද ගහමු පින්කිගේ RJ ගේ වන්නොස්සන්න නැද්ද නේරු ගහමුනේ පින්කි අවුලන්නේ නැහනේ පින්කි විදු ඉන්න එක ගහන්න ඕනේ පින්කි බේ RJ ගේ වගේ වන්නොස්සන්නක් ගහමුද ආ ඕ මැක්ස් 7 මොකද කියන්නේ දාලා දෙන්නද මගේ කන අය වොස් රූම් ඇතුලේ දැන් ගන්න ඔට්ටු නෑ හරි බොයිස් පාස්වර්ඩ් එක කියන්නද ආවද කියන්න RJ වගස්සමුද RJ හරි RJ වගෙන්නම හොම ඉන්න ඉන්න RJ ට කෝල් එකක් ගන්න ඊළඟ මැච් එකේ මේ RJ ට මේ කී දෙනෙක් ඉන්නව මැච් එකේ? මේ එහෙනම් කැන්සල් කරලා ඉන්න කිව්වම මම දැන් එනවා RJ ට 1 1 එකක් දෙන්නම් කියලා. බොයිස් මම මේකෙන් බැක් වුණා මම මේකෙන් බැක් වෙනවා RJ Hello bro. මේ ඕවින්නා චුට්ටා බ්‍රෝ කියලා මචන් දැක්ක විතරයි අප්පට උඩුන මේ චන්ජි ලයිව් එක පොඩ්ඩක් බලපන් මගේ ලයිව් එක පොඩ්ඩක් බලපන්කෝ ගෲප් එකට එද්දිම බලපන් බලපන්කෝ මම කියනවට බලපන් ගෲප් එකට එද්දිම ඒක ඇල්ල බලපන් හරිද හරි මේ මැක්ස් 7 වන්නෝසන්න තියෙන්නේ RJ හරිද හරි මෙහෙමයි ඉතින් ඒක ඔයාලා කතා බහ කරගන්න නේ බං ඉසුරු අපි මේ අර්බුදය අපි විසින් ඇති කරන ලද්දක් නොවේ බං නේවා අපි මේකට ළමයිට අමතක වෙයි කියලා අපි තුඩ දෙනවා විතරයි හරිද ඉසුරු
බ්‍රෝ කියලා අපට හුඩු කියලා හිමීට කිව්වා. ඌටත් තිනා හරි හරි මේ කස්ටම් එක හදනවා නං ඈ ආර්ජේ ස්කිල් දාගන්නවා නෑ ඔය දෙන්න නෙමෙයි ඔය දෙන්න නෙමෙයි වන්නෝස් පෝ එකක් ඔයත් එන ආසයි නේ පින්කි හැලෝ අනේ අප්පෝ එහෙම නැහැ. එහෙම නෑ මොකද්ද මේ තවද ඉස්සුව මම පැත්තට දාගන්නම් ඈ නෑ නෑ පින්කිව දාලා දෙන්න ස්කිල් ටික දාගන්න නෑ 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 මං ඉස්සේ. කළු හාවා මේ කළු හාව දාන්නලු ආර්ජේ මේ වාහිත් කියන්නේ වදීද වදී ගහපන් try කරපන් එහෙම අවුලක් නැහැ මට වැදුනේ නැහැ ඔබ ෂොට් ටික දිනන්න ඕනේ නැහැ අපි BR ගහපු එක නේ බා ෂොට් එකක් කනෙක්ට් වුණා නම් හරි ගාලා බලමු යකෝ මාත් රවුන්ඩ් 3ක් ගියා උඹ ගැහුවේ නැත්තම් වැඩකුත් නැහැ හොඩෝ එහෙම ගුවා නිකන් මොකද්ද ඔය මේ පින්කි ආ ඔයාට ඉසුරු මොන හරි කිව්වොත් එහෙම යාට කියන්නේ චංචි ඈ චාන්චි තමයි අන්න. කියන්නේ. අයියෝ හරි ඉස්සරෝ අදන්න දෙන්න. හදන්නද ආර්ය ස්කිල් දාගනින්කෝ මැක්ස් 7 එකක් දාන්න අඩේ පින්කි වාට බල්ලා කියලාත් කිව්වනේ පින්කිමු උන්න බල්ලෙත් දෙක මං කැම් එක ඔෆ් කරලා චුට්ටක් හොඳේ වඩ වේ හලෝ. නෑ ඔන් කරන්න මචං ඔන් කරනකම් කස්සම් එක හදන්නේ නෑ හරිද වේ වේ හලෝ. ඇයි අනේ ඔන් කරන්න ගානේ ඒ කියන්නේ ඔයාගේ හිතත් දන්නවා මනමාල හිනාවක් වාට තියෙන්නේ කියලානේ අඩේ පින්කිට ලැජ්ජ අඩේ පින්කිට ලැජ්ජ හිතිලා වොයිස් පින්කිට ලැජ්ජ හිතිලා වොයිස් හලෝ දැන් හෙට තම්නෙල් එක ආර්ජී කස්සම් මේක හද්දි කැම් එක ඔෆ් කරපු පින්කි ඔයා ළමයි ඔයා මේ ඩෙසට් එක දැම්මා හරිද අඩේ මේ අර්බුදේ මං විසින් නිර්මාණය කරලා අද්දන්නේ මේ ඈ උඹලා මට මුකුත් කියන්න බෑ නෑ නෑ නිකන් වාගේ ලයිව් බලන්න විතර ඇති තවල් එකක් ඔයාම කියලා හයිලයිට් මල්ලි වා ඉන්නවද හයිලයිට් මල්ලි අනේ අනේ ඒකව හග්ගන්න ඕනි හයිලයිට් මල්ලි ඔයා එන්න ඉක්මනට නැද්ද හයිලයිට් කොළුව අපේ කළුහාව කොළුව ඇත්ත ඒ මොකද්ද අර තම්නෙල් එක මොකද්ද බා ආදරේට මොකද්ද අයියි මොකද්ද ආදරේට දිවි කැප කරපු ආර්ජ අඩේ ඔය ආතල් තම්නෙල් දාන්නේ වගුණා මේ කැම් එක ඔන් කරන්නකෝ පින්කි අනේ මම පස්සේ ඕන් කරා නවා ඕක හදන්න අනේ ඔන් කර ඔයා දන්නවා ආට තියෙන්නේ මනමාල හිනාවක් කියලා පේනවන්නේ නෑ එහෙම නෙමෙයි එහෙනම් ඔන් කරන්න එහෙනම් ඔන් කරන්න එහෙනම් අපි අර එහෙම හිතා ගන්නවා අනේ ඔන් කරපිය හලෝ ඔන් කරපිය අඩ චංචිවයි පින්කිවයි හ පැත්තර දාලා උඹට දෙන්නද ඔන්න හොස්ඩුව එක මේ අඩ පින්කි වෙනද හින වෙන හිනාවන වෙනේ චංචි දාන්න අද අනේ එන අමුතු ඉනේ. මොක දාන්න නිකන් එන අමුතු ඉනේ උඹට නිකන් තේරෙන්නේ නැද්ද චංචි මේ චැට් එක කියන්නේ වල මං කැම් එක ඔෆ් කරලානේ තියෙන්නේ හරි එහෙනම් දැම්ම ආර්ජේ පින්ක් ආර්ජේ ගුඩ් ලක් ආ ආයේ බලමු බොයිස් ඉතින් ආර්ජේ කියන්නේ ඉතින් මචං BR වලින් හොඳටම වැඩ පෙන්නපු PC ප්ලේයර් කෙනෙක් ඉතින් සුපිරි ප්ලේයර් කෙනෙක් මචං බලමු ඉතින් මොකද වෙන්නේ කියලා ආර්ජේ කොහොම ගේමක් අල්ලයි දීලා එකයි එක්කෙනෙක් බුදියා එක්කෙනෙක් බුදි බොයිස් ආ පාට්ට ගන් ස්විච් එකක් තියෙන ෆ්ලෑෂ් දාන්න එපා කියලා දෙකෙක් ෆ්ලෑෂ් දාලා අම්මෝ දෙකයි අම්මෝ ඔළුව තුනයි I don't know බං මේ මූ සයිලන්ට්ද බං නැත්තම් මූ මොකක්ද ඒ කරේ බං ෆයර් කරාද අඩෝ මචං වාසියක් ඈ අඩෝ මචං ඊසි ගහනවා බං ඊසියක් ඇඟටවත් ගන්න නෑ බං සෑ කහපන් තටාන් ගාලා එක අටෝ මේ වෙපන් ස්විච් එක බං හලෝ වෙපන් ස්විච් එක බොයි
අඩේ ෂොට්ගන් එකකින් එක කිලක්වත් දැම්මේ නෑ වා. වුඩ්ප්‍රෙකර් ඩෙසර්ට් 4ක්ද මන්ද බා. අඩෝ මචං කොහොමද ෂොට් 4 කොල්ලගේ. දැන් ඉතින් මචං ස්පෙක් ඉන්නේ කවුද? හහා ඉතින් කොල්ලා ෆයර් වෙන එක සාධාරණයි හරිද? අඩෝ වාසි අක්කා. ඕපන් ගැහුවොත් අමාරු කරනවා ඈ. ඕපන් ගැහුවොත් අමාරු කරනවා. ඒ ඇයි බා මෝ හීල් වෙන්නෙම නෑනේ බා. කොහොමද පින්කියක්? මේ මූට වුඩ්ප්‍රෙකර් ඩෙසර්ට් නම් බා පට්ට ඇකියුරේසියා. අම්මෝ එකයි එකක් බුදි බොයිස්. එකක් බුදි කොල්ලනේ. ඒ හරි. හරි ක්‍රෑෂ් වුණා වගේ පැංචෝ මට හැඟීමක් එනවා ක්‍රෑෂ් වුණා වගේ. මොකද කරන්නේ? වෝල්ට් එක අයින් කරපන්. හරි බඩු කැල්ල ආවා. ආපු ගමන් කොහොමද තටාන් ගාලා තියාගෙන ගියාම ෂොට් ටික හැලෝ. හරි. ෆ්ලෑෂ් දාන්නේ කවුද බං? ෆ්ලෑෂ් දාන්න එපා කියපුවාම. ෆ්ලෑෂ් දාන්නේ කවුද බං? ෆ්ලෑෂ් දාන්න එපා කියපුවාම. රෑ 1 10 සඳ. මොකද? තේන තේරුන්නේ නැහැ. දැන් ගහයි ඈ කොල්ලා. ක්‍රෑෂ් වුණාට පස්සේ මේ රීස්ටාර්ට් කරගෙන ඇවිල්ලා. දැන් ගහයි මචං. ඔය RJ මා ඊළඟට මේ ඩුවෝ බෝස් 6 එකක් ගන්නද මොකද කියන්නේ කට්ටිය? චැලෙන්ජ් එකට ගහන්න. මට දැන් ගහයි වා. දැන් ගහයි. ෆුල් බෝම් එකේ දැන් ගහයි කියලා හිතෙනවා මට. අම්මට මූමන්ට් මට හිතෙනවා දැන් ගහයි කියලා බං. ඒ ඕපන් ගැහුවා පාඩුවේ බං RJ. කවුරු හරි කෙලින එකක් වදිනවෑ. බලමු ෂොට් එක බොයිස් කනෙක්ට් වෙයිද කියලා. අපි බලමු මචං කොච්චර ගේමක් අල්ලයිද කියලා. රවුන්ඩ් දෙකම නිකන් බොරුවට ගියා. පළවෙනි රවුන්ඩ් එක අම්මෝ හරි එක්කෙනයි. පළවෙනි රවුන්ඩ් එක ගහපු විදියට අම්මට සිරි මචං අපරාධේ ක්‍රෑෂ් වුනේ නැත්තම් ඈ. අම්මෝ මචං වාසියක් ඈ. අම්මා වාසි අනේ. හෙලෝ නිකන් පා වෙනවා වගේ බං. අම්බෝ වාසී බං. හෙලෝ වාසි ගහිල්ලක් ගහන්නේ. සුපිරි. තියාගනින් පාරවල් දෙයක් පැටියෝ. පාරවල් දෙයක් තියාගනින් පාරවල් දෙයයි තින්නේ. අම්බෝ වාසියෝයි. අඩේ ඒක නම් මම හිතුවේ ෂුවර් ෂොට්ටා. ඒක නම් මම ෂුවර් කරන් හිටියේ. අන්තිමයත් එක්ක උරතල් වෙනවනේ ඉතින් ඔය. හරි මට. හරි. දෙකට දෙකයි. RJට ආවේ. යකෝ අන්තිමයත් එක්ක උරතල් වෙනවනේ බා. ආවා බඩු කැල්ලා. මෝ ඒක නම් නිකන් ස්කෝප් කරලා ගෙවුවා වගේ බා. ඌනම් පව් ඇත්තටම. ගාවන් පාරවල් තුනයි තියෙන්නේ. ඒ එකේ එලිමේට්ද? එකේ එලිමේට්ද බොයිස්? අම්මෝ මේ එකේ එලිමේට්ද බං? පොඩ්ඩක් ඉද මම බලන්න මේ පැත්තේ කී දෙනාද ඉන්නේ. මේක බලමු තව රවුන්ඩ් එකක් දෙයක් විතර ක්‍රෑෂ් වුණොත් එහෙම ඩුවෝ 6 එක ගමු. එකයි
අර්බුදය. ඇයි බං අර සෝන් එකට යන්නේ එකේ? සෝන් එකට යන්නේ ඇයි එකේ? පාරවල් දැත් තියාගනිය. ආනේ සෝන් එකට ගියේ නෑ නේද? අම්මෝ නයිස් බං. මට හුටු බං. අඩෝ එතන නම් වාසි ඈ. එතන නම් වාසි ෂොට් 4ක් ගැහුවේ. ඔව් බං එකක් ගැහුවා ක්‍රෑෂ් වුණා. එකක් ගැහුවා ක්‍රෑෂ් වුණා. ඔයිට වැඩිය හොඳයි. ක්‍රෑෂ් වෙලා නේද? ටින්කි බලන්න ඔයා ස්පෙක් කිද්දි කොල්ලා අප්පට සිරි ගහන ගැහිල්ල බලන්න. ඈ ඔයාලා නම් මරුවනේ. මරුවැඩි තමයි. අරයට අරයා චැට් එකට මතක් කරන හැමදාම දවස් ඉදවස් ඇවිල්ලා. කවුද? කවුද? චාන්චි. හැමදාම වෙනවා. හැමදාම මාත් මගේ ලයිව් එකේ මතක් කරනවා. ප්‍රශ්නේ. අයි මෙහෙමයි ඒවා අමතක වෙන්න දෙන්න හොඳ නෑ නේ බං චංචි අපේ නේ. අමාරුවෙන් නැත්තම් මේ අර්බුදේ වචන් අමාරුවෙන් ගොඩ නැගිච්ච අර්බුදයක්. හරිද? අනේ. ඉතින් ඒක එහෙම නිකම් මැකිලා යන්න දෙන්න බෑ අපිට නේද බොයිස්? කට්ටිය දාන්න කමෙන්ට් එක. ඔයාලට තේරෙන්නේ නැහැ පිංගයක් එක. ඒකනේ. කළු හාවා කියලා බලන්න නමකුත් දාලා. චාන්චි කියනවා. සිව්සත්තාව. බේස් පිංකි. ඔයා කොහමද RJ ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නේ? දන්න ඇත්තටම මන් දන්න. බොරු කියන්න එපා. ඇත්තටම දන්නේ නැහැ. ඒ ඌත් ඕකමනේ කියන්නේ. ඇත්තටම මන් දන්නේ නැහැ. සත්තයි දන්නේ නැද්ද? සත්තයි ඉතින් ඇත්තටම මන් දන්නේ නැහැ. ඒක වෙන්න බැරි දෙයක් නේ. එදාර මෙයාලා ඇවිල්ලා කිව්වම ප්‍රශ්නයි මම ලිස්ට් එකේ දැක්කෙන්නවා. ඒක මාර වැඩ බලන්න පතාගෙන ඇවිල්ලා තියන්නේ උතාගෙන යන්න. නෑ නෑ නෑ.